අපි දැක්කා මේ පොඩි අනවුන්ස්මන්ට් එකක් දෙන්න තියෙනවා මේ මොන වගේ වෙනස්කම් තියෙන වෙනස්කම් කියලා දෙකක්ද කොහෙද පොඩි වෙනස්කම් දෙකක් පහුගිය සතියේ ඇතුළත ඇවිල්ලා තියෙනවා. ඔය චුට්ටක් අපිට කියන්න බලන්න. අපි පළවෙනි එකෙන් පටන් ගමු ටිකක් ලොකු එකෙන්. දැන් මෙච්චර කල් මම හිතන්නේ හැමෝම දන්නවා accredited employer work visa එනවා නම් English requirement එකක් සම්පූර්ණ කරන්න තිබ්බා skill level 4-5 jobs කරන කට්ටියට. ඒ කියන්නේ 4-5 කියන්නේ cleaners ලා එතකොට retail supervisor ඒ වගේ skill level 4-5 jobs වල කට්ටියට farm assistant ඒ කැටගරි එකේ කට්ටියට retail assistant වගේ. ඉතින් immigration එක අලුත් rule එකක් ගෙනල්ලා තියෙනවා skill level 3 කට්ටියටත් දැන් අර level 4-5 jobs වලට කර තිබ්බම English requirement එක අදාළ වෙනවා කියන. ඉතින් ඒක රූල් එක වෙනස් වෙන්නේ ජූනි 1 වෙනිදා ඉඳන්. ඔයගොල්ලෝ බලනද මොනවද මේ level 3 jobs skill level 3 jobs වලට අයිති වෙන්නේ කියලා. ගොඩක් trade jobs අයිති වෙනවා මේ level 3 jobs වලට. ඒ කියන්නේ motor mechanic, diesel motor mechanic, එතකොට panel beater, එතකොට painter, roof tiler, plumbing inspector ඒ වගේ jobs තමයි මේ level 3 category එකේ තියෙන්නේ. ඉතින් එතකොට කවුරු හරි මේ job එකට එන්න ඉන්නවා නම් ජූනි 1 වෙනිදායින් පස්සේ ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම exam එකක් කරන්න වෙනවා IELTS හරි PTA හරි. එහෙම නැත්නම් එන approved exam එකක් English requirement එක fulfill කරන්න. එතකොට IELTS නම් overall 4ක් අවශ්‍ය වෙනවා. PTA නම් overall 31ක් අවශ්‍ය වෙනවා. ඉතින් මේක අදාළ වෙන්නේ ජූනි 1 වෙනිදායින් පස්සේ accredited employer work visa skill level 3 jobs වලට අයදුම් කරන කට්ටියට.